අපි යන්නේ රිවර්ස්ටන් වල. ඉතින් උදේ 4:00ට තමයි ගෙදරින් පිටත් උනේ. අනිත් අය ඉන්නව මග දැන් එයාලා ගන්නත් ඕනි. කට්ටියක් දාගෙන අපි ඊට පස්සේ ආවා තේ බොන්න උදේට. එතකොට ටිකක් එළි වෙලා තින්නේ අඹේ පුස්සේට. අඹේ පුස්සේ ජිනදාසකේ තලබෝල කයිතින් මෙතන නතර කරනවා. අපිත් එතන නතර කරා උදේ තේක බොන්න. තේ බීලා ආයෙත් අපි රිවර්ස්ටන් යන්න තමයි යන්නේ. යද්දී අපි නතර කරා මෙතන කඩු ගන්නාවේ view point එකේ. එහා පැත්තේ කඩ ටික නම් දැන් වහලා උදේ නිසා වෙන්නේ නැති. අද මීදුමත් නැහැ. ලස්සනට view එක නම් ලස්සනයි. මාරම ලස්සනයි. ඉතින් මීදුමත් නැති නිසා හොඳ පැහැදිලිවම පේනවා. ඉතින් ඈත පේනවා. කඩු ගන්නාවෙන් පස්සේ අපි ආව මේ මාතලේ ටවුන් එකට. මාතලේ ටවුන් එකේ ෆුඩ් සිටි එකට ආව. අපි බඩු වගේක් තියනවා ගන්න. දන්නවනේ ඉතින් ට්‍රිප් එකක් යද්දි එතන බඩු ගන්න ආවා. මේ ෆුඩ් සිටි එකට ආවේ එතනින්. මෙතන ෆුඩ් සිටි එකේ මේ මාර ලස්සනයි. ඉතින් මේ ඇරේන්ජ්මන්ට් එක මාර ගති වෙනස්ම විදිහකට තියෙන්නේ. බා එක අපිට තෝරලා ගන්න පුළුවන් ඕපන් තියෙන්නේ. මාතලේ ටවුන් එකෙන් පස්සේ අපි ආවේ රිවර්ස්ටන් යන පාරෙම අපේ උදේ කෑම හදලා තිබ්බා අපේ ප්‍රසාද් අයලා ගෙදර. ඉතින් ප්‍රසාද් අයලා ගෙදරින් කෑම කාලා රිවර්ස්ටන් යන්න තමයි මෙතනින් යන්න අපි ආවේ. මේ ඉන්නේ ප්‍රසාද් අයලා ගෙදර. ඉතින් එයා අද උදේ කෑම හදලා තියෙනවා. සුදු බත් එක්ක පොල් සම්බල්, බැදුම්, සැමන්, කොස්. කෑම ටික නම් හරිම රහයි. ඉතින් thank you ප්‍රසාද් අය. කෑම ටික රසටම හදලා ඉතින්. කෑම කාලා අපි යනවා දැන්. අපි ඒ ෆ්‍රේම් තමයි බුක් කරලා තියෙන්නේ අපි 4 දෙනාට. අපි ප්‍රසාද් අයලා ගෙදර ඉඳලා දැන් රිවර්ස්ටන් පාරේ යනවා ඒ ෆ්‍රේම් වලට. අපි දැන් මේ ඉන්නේ මෙතනින් උඩට ටවර් එකට යන පාර. එතන තමයි නතර කරලා තියෙන්නේ. මෙතන අද මීදුම එහෙම නැහැ. හුළඟ නම් තියෙනවා. ඉතින් සෑහෙන හුළඟ තියෙනවා. අද අපි ආපු වෙලාවෙදී මේ මීදුම නැහැ. මීදුම අඩුයි. මීදුම නැති වෙලාවක් තමයි අපිට සෙට් උනේ. පිටවල පතන ඒ ෆ්‍රේම් එකට යද්දී මෙතන view point තියෙනවා 3-4ක් තියෙනවා. මෙතන view point එක මාර ලස්සනයි.
මාරම ගති. මෙතනත් උලඟ තියෙනවා. ඒ වුණාට මේ ගොඩක් මීදුම නැහැ අද. අවුව තියෙන දවසක්. හීතල තියෙනවා. ඒ වුණාට මීදුම අඩුයි. මේ යන පාර ඉතින් පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. වලවල් අපේ වාහනේත් උස නැති නිසා ඉතින් යට වදිනවා. ඒක නිසා අපි සමහර තැන්වල බැහැලා තමයි ගියේ. මෙතන තමයි මාතල දිස්ත්‍රික්කයේ සංචාර සිතියම තියෙන බෝඩ් එක තියෙන්නේ. අපි නම් යන්නේ මෙතනින් දකුණු පැත්තට. එතන තමයි මානිගල තියෙන්නේ. වැද්දාපැණියල්ලත් මේ පැත්තේම තමයි තියෙන්නේ. මෙතනත් හුළඟ තියෙනවා. ඒත් මීදුම නම් නැහැ. අවුවයි. අපි දැන් මේ ආවේ මානිගල A frame තැනට. මෙතන තමයි අපි බුක් කරේ. ඉතින් බලමු අපි ඇතුළ කොහොමද කියලා. ඇතුළටම යද්දිම තියෙනවා මේ ටේබල්. ඊට පස්සේ වතුර ෆිල්ටර් එක තියෙනවා. මෙතන කෑම කන්න තමයි මට හිතෙන්නේ මෙතන මේ ටේබල් ටික දාලා තියෙන්නේ. මෙතන බාත්රූම් එක. දැන් කරන්ට් එක ගිහිල්ලා නිසා මට පෙන්වන්න විදියක් නැහැ. හැබැයි පිරිසුදු තියෙනවා ඉතින්. මෙතන උඩට තමයි තියෙන්නේ අපි නිදා ගන්න තැන. 4 දෙනෙකුට arrange කරලා තිබ්බා. හැබැයි ඇඳන් මුකුත් නැහැ. ඒත් ඉතින් මෙට්ට තියෙනවා, AC තියෙනවා. මාරම ලස්සන view එකක් තියෙනවා. හොඳ සබ පහසුවට තියෙනවා ඉතින්. ඒක shape ලස්සනයි. මෙතන වෙල්යායත් එක මේ පාර කුඹුරු කපලා නැහැ තාම. ගොයම් පැහිලා තියෙන්නේ. වෙල්යායත් එක්ක ඉස්සරහින් පේන්නේ මානිගල කන්ද. මාර ලස්සනයි. අපි ඇවිල්ලා ඊට පස්සේ කෑම කන්න කලින් ගියා නාන්න. එතන ඒ ෆ්‍රේම් එකේ හිටියේ ධනුෂ්ක මල්ලි කියලා. එයා කිව්වා මේ පල්ලෙහා නාන්න තැනක් තියෙනවා කියලා. එතන 12ක්. එතෙන්ට යන ගමන් තමයි අපි මේ යන්නේ. නාන්න තමයි යන්නේ ඉතින් 4 දෙනා. නාන්න යන්නේ තෙල්ගමුවට. අපි ඉන්න තැන ඉඳලා පොඩි දුරක් තියෙන්නේ. දැන් අපි නාන්න යන්නේ එතෙන්ට. මෙතන මාරම ලස්සනයි. ඒ වගේම තමයි අවුව තිබ්බට මේ වතුර නම් පට්ට ඊතලයි. සීතල වතුර ටිකක් තියෙන්නේ. මාර පිරිසිදුයි. මාරම ගතිය. වතුර ටික නම් මාර කූල්. ලස්සන තැනක්. ගොඩක් අය ඇවිල්ලත් ඉන්නවා. ඉතින් ගමේ අයත් නානවා. යාටත් දැන්
නාගෙන ඇවිල්ලිවෙලා මෙතන පොඩ්ඩක් හවසට සෙට් වෙනවා කට්ටිය. ඉතින් බලන්නකෝ ලස්සන මාරම ගති. මේ තියෙන්නේ අපි ඉන්න ඒ ෆ්‍රේම් එක රැහැට පේන විදිය. මාර ලස්සනයි. ලයිට් එහෙම දාලා සීතලක් තියෙනවා. හුළඟ ඒ වගේම තමයි හුළඟ සැරයි. හුළඟ තියෙනවා. පොය දවස නිසා හඳත් පේන්න තියෙනවා. ඉතින් මේක මාරම ගති. ලකේ ගල්ට වලින් පේන්නේ හඳ. මාර ලස්සනයි ඉතින් view එක. එහෙනම් යාළුවනේ අපි අද ඉතින් මෙහෙම වීඩියෝ එක ඉවර කරනවා. රැත් 3 කට්ටිය ඉතින් තාම සින්දු කියනවා නටනවා. අපි එනම් ආයි හම්බෙමු. ජය වේවා.